හෙලෝ ළමයි Cook with Madhu YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ අපි කවුරුත් කන්න කැමති රසම රස කෑමක්. ඉතින් අපි බලමු මේ රසම රස පීසා එක කොහොමද හදාගන්නේ කියලා. කඩේ තියෙන මිල අධික පීසා එක ගෙදරදී අඩු වියදමින් කොහොමද හදන්නේ කියලා අපි බලමු. ඉතින් අපි යමු වීඩියෝ එකට. මුලින් ඉඳන් සරලවම මේ පීසා එක හැදෙන විදිය ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මුලින්ම අපි පීසා ඩෝ එක හදාගමු. මම මුලින්ම භාජනයක් අරගෙන ඊස්ට් මේස හැඳි දෙකක්, ඒ වගේම සීනි මේස හැඳි දෙකක්, මද රස්නේ උණු වතුර ටිකක් දාලා මේ ඊස්ට් ටික කවලම් කරගන්නවා. අපි මේ ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියන්න ඕන විනාඩි 10ක්. ඉතින් මේ තියෙන්නේ විනාඩි 10කට පස්සේ ඊස්ට් එක හොඳට පිපිලා තියෙනවා. ඉතින් අපි දැන් පාන් පිටි ග්‍රෑම් 250ක් මේ ඊස්ට් එකට දාලා හොඳට මේ විදියට කවලම් කරගන්න ඕනි. මම මෙතනදී ලුණු මේස හැන්දකුත් දානවා. ඒ වගේම මද රස්නේ උණු වතුර ටික ටික එකතු කරලා මම මේ පීසා ඩෝ එක හොඳට අනා ගන්නවා. මේ වෙලාවෙන් මම පොල් තෙල් ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට පුළුවන් ඔලිව් තෙල්, ඒ වගේම නැත්තම් බටර් මේ වගේ දෙයක් එකතු කරගන්න. දැන් මේ ඩෝ එක මේ විදියට පාන් පිටි ටිකක් ඉහලා මේ විදියට හොඳට අතින් අදින ගමන් මේ විදියට හොඳට මේ ඩෝ එක අනා ගන්න ඕනේ විනාඩි 10ක් විතර. ඊට පස්සේ මම මේ ඩෝ එකේ පොල් තෙල් ටිකක් ගාගෙන, ඒ වගේම භාජනෙත් පොල් තෙල් ටිකක් ගාගෙන මේක විනාඩි 20ක් විතර පිපෙන්න තියෙනවා. මම හදන්නේ චිකන් පීසා එකක්. ඉතින් මේ චිකන් ටික අපි සීසන් කරගන්න ඕනි. මම මේ චිකන් ටික සීසන් කරගන්න ගම්මිරිස්, ලුණු, මිරිස් කුඩු, ඒ වගේම දිහි ස්වල්පයක් මේ ටික දාලා හොඳට මේ විදියට කවලම් කරගත්තා. ෆෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් ටිකක් දාලා මම මුලින්ම දාගත්තේ ඉඟුරු සුදු ලූණු. ඉඟුරු සුදු ලූණු ටික හොඳට බැදීගෙන එද්දී මම එකතු කළා රම්පේ කරපිංචා, ඒ වගේම ලූණු. මේ ටික හොඳට කවලම් කරගෙන රස අනුව ලුණුත් දාගත්තා. ඊට පස්සේ මම එකතු කළේ මම කලින් කවලම් කරගත්තු චිකන් ටික. ඉතින් මේක හොඳට කවලම් කරගෙන මේක හොඳට උයා ගන්න ඕනි. ලිප ඔෆ් කරන්න විනාඩි 2කට විතර කලින් තමයි මම මේ තක්කාලි සෝස් ටික දාගත්තේ. තක්කාලි සෝස් ටිකක් දාගෙන මේ විදියට හොඳට කවලම් කරගෙන මම ලිප ඔෆ් කරගත්තා. දැන් අපි යමු පීසා ඩෝ එක බලන්න. දැන් පීසා ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ. අපි මේක ආයෙමත් හොඳට මේක ටිකක් අනා ගන්න ඕනි. අනාගෙන අපි ඊට පස්සේ කරන්න ඕනි අපි පීසා එක හදාගන්න ට්‍රේ එකට බටර් ටික ගා ගන්න ඕනි. දැන් අපි පීසා එක හදාගනිමු. මම පීසා ඩෝ එක අරගෙන මෙන්න මේ විදියට තුනී කරගන්නවා. තුනී කරගන්න කලින් ඔයාලා පාන් පිටි ටිකක් ඒකට ඉහා ගන්න. ඊට පස්සේ මම මේ තුනී කරගත්ත පීසා ඩෝ එක අපි කලින් අර බටර් ගාගත්ත තැටියට දාගෙන මෙන්න මේ විදියට හදා ගන්නවා. මම ඒ අයිනේ දාරේ හොඳට තද කරගත්තා මේ විදියට රවුම හිටින්න. ඊට පස්සේ ගෑරුප්පුවක් අරගෙන අපි මෙන්න මේ විදියට පීසා බේස් එකේ මේ විදියට සිදුරු හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට තක්කාලි සෝස් ටික තමයි දාගත්තේ. ඔයාලා කැමති නම් පීසා සෝස් දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ දාගත්තේ
තක්කාලි සෝස් ටික. මේ විදියට තක්කාලි සෝස් ටික මෙහෙම දාගත්තට පස්සේ මම චීස් ටික තමයි දාගත්තේ. මම මෙතන මොසරැල්ලා චීස් තමයි ගත්තේ. මොසරැල්ලා චීස් ටික මේ විදියට හොඳට තුනී කරගත්තට පස්සේ මම හදාගත්ත චිකන් ටික මේ විදියට මම මේකට ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම ලොකුවට කපාගත්ත බීලුණු මේ විදියට කෑලි ටිකක් මේ විදියට තියාගත්තා. ඔයාලට මේ ටොෆින් එකට බෙල් පෙපර් ඒ වගේම මෂ්රූම් ඒ වගේ දේවල් ඔයාලට තියාගන්න පුළුවන්. ඊට පස්සේ මම අවසානෙටම මේ විදිහට ආයිමත් චීස් ටිකක් උඩින් මේ විදිහට දාගත්තා. දැන් අපේ පීස් එක හදලා ඉවරයි. ඊට පස්සේ අපි මේ විදිහට බිත්තර සාරු ටිකක් මේ වටේ මේ විදිහට ගා ගන්න ඕනි. දැන් මේ වෙලාවේ මම oven එක ප්‍රීහීට් කරලා තියෙන විනාඩි 10ක්. දැන් අපි පීස් එක සෙල්සියස් අංශක 180ට විනාඩි 15ත් 20ත් අතර මේ පීස් එක බේක් කරගන්න ඕනි. දැන් මං හදපු පීස් එක තමයි මේ. මට මේ පීස් එක බේක් කරන්න විනාඩි 15ක් වගේ පොඩි කාලයක් තමයි ගියේ. ඉතින් ඔයාලටත් මේ විදියට රසම රස පීස් එකක් ගෙදරදිම හදලා බලන්න පුළුවන්. ඇත්තටම මේක හරිම රසයි. ඔයාලත් මේක හදලා බලන්න. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලනවා මගේ වීඩියෝ බලන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් මම ඔයාලා හමු වෙන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.